අද මාකට් නිවස් අප්ඩේට් එක ක්‍රිප්ටෝ ඩේලි channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. බිට්කොයින් මාකට් එක මූව් වෙලා තියෙන විදිහ, මගේ අවසාන අප්ඩේට් එක සහ මේ සතිය ඇතුළත මොන වගේ මූව්මන්ට් එකක් ගන්න පුළුවන්ද කියන දේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මුලින්ම අපේ අවසාන අප්ඩේට් එක සමගාමීව අපි පොඩ්ඩක් කතා කරලෙමු. මම ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ ඉන්නේ. මම පොඩ්ඩක් 4 hour වලට 15 නම් ඔයාලට මේ අයිඩියා එක දෙන්න. ඉතින් නැවතත් අපි අර කිව්ව channel එකට reach වෙලා තියෙනවා. මම කිව්වා මේක ඇවිල්ලා අර low possibility movement එකක් කියලා. ඒ කියන්නේ price action එක මෙයාවටනේ තිබ්බේ. එතකොට clean breakout එකක් retest එකක් මේ විදිහට ගියාම textbook ඉතින් textbook breakout එකක් වුණාම පහළට යනවා. මම අවසානට ආපු නිගමනය තමයි bitcoin මේක. එතකොට මේක සාමාන්‍යයෙන් අර manipulate වෙන්න බෑ. ඒ නිසා මේක පහළට එන්න පුළුවන් කියන තැන තමයි මම හිටියේ. එතකොට ඒ reading එක මගේ වැරදිලා තියෙනවා. ඒක මට accept කරන්න වෙනවා. මොකද market එක උඩට move වෙලා තියෙනවා. මාකට් ඕපන් එකත් එක්ක ප්‍රධාන වශයෙන් නිවුස් ටික තමයි මේකට බලපාලා තියෙන්නේ. ඒ නිසාම තමයි මම නිවුස් අප්ඩේට් එකක් ගේන්නේ. ලොස් පැත්තේ නම් නෙමෙයි ඉන්නේ. මොකද එන්ට්‍රි එක ගන්න සුදුසු තැන් ආවේ නැහැ. බෑරිෂ් පැත්තට කන්ෆර්මේෂන්ස් මේව බ්‍රේක් කරන් පහලට ආවේ නැහැ. ඒ නිසා එන්ට්‍රීස් ගත්තේ නැහැ. ප්‍රොෆිට් පැත්තේ ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. හේතුව ස්පොට්ස් වල අපි කොහොමදත් මේ හරියෙන් බයි කරා. එතකොට දැන් මගේ මෙතනින් එහාට දැක්ම තමයි දැන් මේක මෙතනින් ඉස්සරහට උඩට කන්ටිනියු වෙන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. අපිට අනිවාර්යෙන් අර බොටම් අවුට් එකක් සිද්ධ වෙන්න ඕනේ. ඒකට යම්කිසි හේතු ටිකක් හැදී කියලා බලාපොරොත්තු වෙනවා. මේක සමහරට ෆේක් අවුට් එකක් විදිහට අපිට හිතන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ certain movement එක. සාමාන්‍ය මාකට් එක 4% වගේ move වෙලා තියෙනවා. මම ඒක වලට මාක් කරලාම් පෙන්නන්නම්. මෙන්න මේක එච්චර healthy movement එකක් නෙමෙයි. මේක ඇවිල්ලා profit capture කරන movement එකක්. මාකට් එකේ ගොඩක් කට්ටිය unexpect කරන movement එකක්. ඒ නිසා තව ටිකක් අපිට බලන්න පුළුවන්. anyways අර අපි ඇඳලා තිබ්බ channel එකට නැවතත් ටච් කරලා තියෙනවා. ඒ නිසාම තමයි මම මේ channel එකේ තිබ්බේ. අපි බලමු මෙතනින් එහාට කොහොමද move වෙන්නේ කියලා. දැනට මේ පැත්තෙන් reject වෙනවා. හෙට දවසත් විශේෂයෙන්ම වැදගත්. අද මම මේ අලුත් සතියට අදාළව තමයි අප්ඩේට් එක ගේන්නේ 6 වෙනිදා. මේ සතිය විශේෂයෙන්ම අර ට්‍රම්ප්ගේ announcements කිහිපයකට අපිට බලන්න පුළුවන්. ක්‍රිප්ටෝ මාකට් එක overall bullish විදිහට තමයි turn out උනේ. මේක හුඟක් වෙලාට රෙඩ් වෙනවා හෙට දවස් ඇතුළත. අපි නිවුස් ටිකකට යමු මොන වගේ දේවල් ටිකක්ද කතා කරන්න තියෙන්නේ කියලා. විශේෂයෙන් මේ ට්‍රම්ප්ගේ සිටුේෂන් එක අනුව තමයි මම වැදගත් නිවුස් කිහිපයක්ම කැප්චර් කරා. මූව්මන්ට්ස් ටිකක් වේල් මූව්මන්ට්ස්. එතකොට මේ දේවල් ගැන අපි කතා කරමු. පළවෙනිට මෙන්න මේ දේ තියෙනවා whale just opened 51 million short on oil කියලා. මේක සාමාන්‍යයෙන් අර ceasefire එක වෙයි කියන තැන ඉඳලා තමයි මෙන්න මේ දේ කතා කරලා තියෙන්නේ. මේක ලොකු ට්‍රේඩ් එකක් නිසා මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අවශ්‍ය වුණා. මම මාකට් එකේ ඔයිල් chart එකටත් පොඩ්ඩක් මෙහෙම යන්නම්. මම අවසානට කතා කරනකොට සාමාන්‍ය 112 වගේ price range එකේ තමයි තිබ්බේ. මේ ඊට පස්සේ ඒක සාමාන්‍ය 115ට වගේ ගිහිලා නැවතත් මේක ඩම්ප් වෙන ස්වභාවයක් තියෙනවා. ට්‍රම්ප් ඉරාන් ceasefire එක ගියොත් කොහොමදත් මේක ෂෝට් වෙන්න පුළුවන් 100 down මේ හරියට. ඉතින් ඔයිල් ට්‍රේඩ්ස් ගන්න කෙනෙක්ට ඒක ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්. හොඳ මාකට් මොමන්ට් එකක් කැප්චර් කරන්න පුළුවන්. විශේෂයෙන්ම Binance එකේ තවලට දැන් පුළුවන් මේ දේ කරන්න. Binance එකේ ඔයිල් charts තියෙනවා වලට ට්‍රේඩ් කරන්න පුළුවන්. CLUSDT. එහෙම නැත්නම් ඔයාලා brokers වගේ use කරනවා නම් ඔයාලට හොඳ pips ප්‍රමාණයක් cover කරන්න පුළුවන් high leverage. හරි right. ඉතින් එහෙම සිටුේෂන් එකක් තියෙනවා. අපි බලමු. මේක නිවුස් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. නිවුස් එක ගැන හරියම ඩිරෙක්ෂන් එක මට උනත් කියන්න බෑ. ඉතින් මේ දේ තමයි අද දවසේ මම highlight එක විදිහට ගත්තේ. අර 45 day ceasefire එකක් ගැන කතා කරනවා. ඉතින් මේකේ source එක news source එක Axios. මේක fake news එකක් නෙමෙයි. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේකේ result එක කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් මම මේක දැකපු දේවල් අනුව ඉරාන් සයිඩ් එකෙන් මේක කන්සිඩර් කරනවා කියලා තියෙනවා. ඒත් එක්කම ට්‍රම්ප්ගේ ඩෙඩ්ලයින් වලට යටත් වෙන්න තකමැත්තක් තියෙනවා. ඉතින් කොහොම මේකට නට වේද කියලා අපිට බලන්න පුළුවන්. සිටුේෂන් දෙකක් තියෙන්නේ. ceasefire එක ආවොත් එහෙම නැත්නම් මේක අර සොලියුෂන් එකක් පැත්තට ගියොත් එහෙම මාකට්ස් පොඩක් හොඳ ඩිරෙක්ෂන් එකකට මූව් වෙන්න පුළුවන්. හදිසියෙ හරි එහෙම ගිහින්ලා නැතුව ඉරාන් තාඩ එකක් ස්ටබර්න් වෙලා ට්‍රම්ප්ත් අනිත් පැත්තට ස්ටබර්න් වෙලා ඔක ඒක තා ෂුට්ටක් ඇම්ප්ලිෆයි වුණොත් ක්‍රිප්ටෝ ගෝල්ඩ් ස්ටොක්ස් මේ හැම මාකට් එකකටම මේක නෙගටිව් තමයි බලපාන්නේ. හරි ඔයිල් මාකට්ස් අනිවාර්යෙන් 125 රේන්ජ් එක ටාගට් කරන්න පුළුවන් අපිට. මෙන්න මේ රේන්ජ් එක. ඒක අනිවාර්යෙන් නෝට් කරලා තියාගන්න. නිවුස් එක අනුව තමයි මූව් වෙන්නේ. මේ වගේ සිටුේෂන් එකක් තියෙන්නේ. ඔය අතරතුර මයිකල් සේල නැවතත් බිට්කොයින් 4871ක් බයි කරලා තිනවා. ඩොලර් මිලියන 330ක් වටින. මම මුලින්ම කිව්වේ අර මොන දේ වුණත් ෂෝට් ටර්ම් මාකට් ක්‍රෑෂස් එක්ක ඔයාලට ස්පොට් එකේ එහෙම නැත්නම් ලෝ ලෙවරේජ් ෆියුචර්ස් වල මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් තව ඔපචුනිටිස් ඉවරයි කියලා මට කියන්න බෑ කොහොමද. දැන් උගක් කට්ටිය මේක අර
දකින්න පුළුවන් සාමාන්‍යෙන් බොලිෂ් ප්‍රන්න එකක්ද මට එහෙම කියන්න කොහොමටත් අර හේතු සාධක නැහැ. ඒකැන මෙහෙම එක පාට මාගට් එක උඩට පම්පුන කියලා මාගට් එක 3-4% බොලිෂ් පැත්තර ගියා කියලා සෙන්ටිමන්ට් එක පැත්තර මෝුණනා කියලා එහෙම කියන්න බෑ. අනිවාරෙන් සොලිඩ රීසන්ස් තියනවනේ දැනට සොලිඩ රීසන්ස් තියන පල්ලහ ඩිප්පෙක් ගන්න එමනත්තන් බන්න මේ හරියට වැටෙන් හරි එනිසාත් මං තාමත් ඒලවල් එක ගැන මොනිට කරගන්න එනිවේස් දැන්ගන්න ලෙවල් එක හෝ පහල ලෙවල් සොලින් වල්ට BTC බයි කරන්න පුල එතකම තව ඉම්පෝර්ටන් දෙයක් බයිනන්ස් වලින්ගුත් බයි සිද්ධ වෙලා තියෙනවා මෙතනවල්ට මේක එක්ස්පලෝර සොල්ට ගීල බලන්න පුළුව 40 BTC මෙතන බයි කරලා තියෙනවා 99 BTC විදිරවල්ට චෙක් කල බලන්න පුලන් ඩිපොසිට් හිපයක්කම මේ පැත්ත තියෙනවා ඒවගේම බයිනන්ස් විතරක් නෙමේ කොයින් බේස් ඒවගේම බයිබිට් මේ වගේත් මේ විදිහට බයි සිද්ධ වෙලා තියෙන බිට් කොයින්ස් වල ඒක ඔප්ියස් දෙයක් කියලා ම හිතනවා ඉතින් ඒක ඕනම ගැනෙක්ට කරන්න පුළුව එත්තක මේ වගේ තව මැසි ෝඩ එකත් තියෙන $150 මිලියන් වල ලෝන් පොසිෂන්යක් කෝපනල තියෙන එතීරියම් වල ලික්විඩේෂන් ප්‍රයිස් එක 1655 විදියට මොකද ලෙවරේජ් එක 15 ඉති මේක සොලිඩ් ට්‍රේඩ් එක මේක මාගට් ඩිරෙක්ෂන් එකක්වත් කිසිම දෙයක් කිවෙන තර හොඳ ලොකු ට්‍රේඩ්ඩයක් ගන්න යම්සි මාකට් එක බොලිස් ට්‍රස්ට එකක් තියෙනවා ගෙන එක කියන්න පුළන් ඔබ්වේසි මාකට් එක දැන්ටමත් පොලිස් පෙතර මූවෙලා තියෙන ප්‍රොෆිට් කලෙක් කරගන්න කියලත් අපිට බලන්න පුල තව ඉම්පෝර්ටන් දෙයක් කැතිවෝඩ් අපි දන්නවා සාමානයෙන් ඔය කැතිවෝඩ් ගැන අපි මේන්ඩි කතා කරේ ETFs කතන්දර එක්ක විශේෂම ඇති මීටස් එක්කහෙම කැතවඩ විශේෂ ස්ටේටමටක් කියන සාමනයර ඩෝඩවන්ස් ගත්තාම 85% ඩවන් වෙනවා කියන තැන දැම් බිට්කොයින් ඒ වගේ ලෙවසල්ට එන්නේ නැහැ මගින් හැරේලා උඩට යනවා කියනදේ කැතිවුඩ් කියනවා ඒක සාමනෙන් හොඳ දෙයක් තිර ගන්න පුලන් ගැන බිට්කොයින් 50% ඩම්පයක් කොමට ගන්නවන ඉති 50% එමනතන් ඩිස්කවන්ට ප්‍රයිස් එහකින් උට යනවා කියන එකත් හොඳ දෙයක් අපි බලමු දැම් බිට්කොයින් එක මේ තියෙන ප්‍රයිස් රේන්ජගෙන් දැනට වැටුන රේන්ජගෙන් පම්පුුණොත් ඒක බිට්කොයින් හිස්පේගේ හොඳ දෙයක් විදිට අපිට ගන්න බොලුව ඇගැන්නට ස්ටන්ඩ් දෙයක් විදිට ලොකුවට ඩිප්ස් ගිහිල්ල නැතුව හැබැයි බ්‍රේක් කරගන 60% වගේ ඩිප්සල්ට ගියොත්තෙම චූටක් ස්ටෝරික වෙනස් වෙන හැබැයි නරක නැහැ අර 40s වලට ගියොත්තහෙම ස්ටෝරික තවත් චේන්ජනවා දැනට හොඳ ස්ටේබල් සිටුවේෂන් එක තමයි තියෙන්නේ එතකම රොබට් කියෝසකි මේ වගේ ස්ටේට්මන්ටක් කරලා තියෙනවා එත්වල් හිට 60,000 දිස්සිය කියලා මම දන්න එහම ස්ටේට්මන්ට් එක් කරන්න පදනම් මොකක්ද එතකොට මොනවාරි දෙයක් තියෙනවාද ඒ ගැන මට අයිඩියක් නැහැ තර මේ බේසිස් එක තම මට හිතාගන්න බැරි ඔය වගේ බේසිස් නැති ස්ටෝරිස් තවයත් තියෙනවා එරික් ට්‍රම්ප් මට මතක විදිර මන්දක්යාගේ පෝස්ට ඇත්තිනවා අර බිට්කොයින් එක 1 මිලියන් යයි කියලා එය ටයිම් ඩියරේෂන් එකක් දාපු නැති නිසා ඕකේ වගේ දෙයක් කියන්නම් බත්ස්ටේල් අර මේක මෙදි මේ අවුරුද්ධ 60,000 මේක ප්‍රක්ටිකල් නෑ මටනම් කෝමටත් දැන් රොබට් කියෝසකි මයිගත්තොත් ඉතින් ආසයි පොලාව වගේ හැබැ මේ වගේ ස්ටේට්මන්ස් කිවේ ඇයි කියන එක පොඩිශ්වයගත් තියෙනවා ක්‍රිප්ටරෝව සාමාන්‍යෙන් අර එයාගේ අප්ඩේට්ස් කෙසේවතත් අර නිවස් අප්ඩේට් කොමට වරද්දල දෙන්න අනිවාරෙන් ෆක්ස් තියෙන නිසාතමයි ම රුත් සොල්ට කියල බැලුවෙන ක්‍රප්ටරෝව රුට්ටක් විතර ම ගන්න වෙතන එරිවේස එකත් මෙන්ෂන් කරන්න අවශන ඉන්ට්‍රස්ටිං නිසා ඉතින් නිවස් අප්ඩේට් එකක් කියල මංකිවමලීම BTC අප්ඩේට් එකක් නෙම BTC ගැනත්ම රෆ්ලි අයිඩියගත් දුන්න මොකද BTC ගැන අප්ඩේට් අපට ඩෙරෙක්ටි දෙන්නව ට්‍රම්ගේ සිටුවේෂන් එක කතා කරන දේවල් මත පොඩ්ඩක් ටිපෙන්ඩ පුල නිසා රයිට වැඩි තම දස අප්ඩේට් කතා කරන්න තියෙන්නේ වාල් හිතන දේවල් කමෙන්සක්ෂණ එක දාකන යන්න ඉතින් නවත තලුත් වීඩියකින් අපි ඉස්රට හම්බෙමු